ෆයිනලි ඔන්න උනා. ඔන්න ඉතින් අදගෙන ආවේ මෙන්න මේ ලැප් එක හදන විදිය. ඉතින් මේ ලැප් එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේක ඔන් වුණාට මේක හાર્ඩ් එක ගන්න. හાર્ඩ් එක ගන්න කියන්නේ Windows run වෙන්නේ නැහැ. අනික මේක boot menu එක ගියාට පස්සේ අපිට හાર્ඩ් එකක් බලා ගන්නත් නැහැ. දැන් අපි හાર્ඩ් එක නැති වුණාත් අපි පෙන් එකක් ගන්න හරි boot කරගන්න බැලුවාට පෙන් එක එන්නේ නැහැ boot menu එකට. ඉතින් අපි අද බලමු කොහොමද මෙන්න මේ ලැප් එක හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව යමු වීඩියෝ ගිහිල්ලා බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් යන්න කලින් channel එක subscribe කරන්න වීඩියෝ like කරන්න. එහෙනම් අපි ආ වීඩියෝ එකට. හරි ඉතින් අපිට ලැප් එක මෙන්න මේ විදිහට තමයි බලන්න පුළුවන් වෙන්නේ. පොඩක් දෂ්ට ගිහින් තියෙනවා ගණන් ගන්න එපා. අපි මේක මෙන්න මේ විදිහට on කරගමු. ඊට පේනවද දැන් මෙතන ලයිට් එක on වුණා. පේනවද? ඔයාලට පේනද මෙතන ලයිට් එක on වුණා. මේ charging එක මේ hard එකේ ලයිට් එක. ඉතින් මෙතන hard එකේ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද ඩිස්ප්ලේ එකට එන මැසේජ් එක කියලා. ඉතින් තාම ටිකක් වෙලා ගිහිල්ලා තාම ඩිස්ප්ලේ එකට මොකක්වත් ආවෙත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහේ මැසේජ් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන කියන්නේ boot device missing කියලා. or boot failed කියලා. ඉතින් මෙන්න මේ මැසේජ් එක එනවා. ඉතින් මේක එන්න වෙන්නේ නැහැ. මම හිතන්නේ මේ කීබෝඩ් එක වැඩ කරන්නේ නැහැ. ඉතින් මෙතන තියෙනවා any key එක කොගන්නේ කියලා උනාට මම හිතන්නේ කීබෝඩ් එක වැඩ කරන්නේ නැහැ මේ ලැප් එකේ. මට වෙනද කීබෝඩ් එක ඔන්න වුණා. ඉතින් අපි මෙතන end toggle බලමු. ඔන්න boot menu එකට ආවා. ඉතින් මෙතන boot option menu කියලා තියෙන. ඉතින් මෙතන කිසි දෙයක් බලන්න පුළුවන් ඉන්නේ නැහැ. අඩුව තරමේ hard එකවත් මෙතන බලා ගන්න නැහැ. ඉතින් මම මේක පිටිපස්ස ගලවලා බැලුවා. ඇත්තම කියනවා මෙතන hard එක ගහලා තිනවා. hard එක වැඩ කරනවත් එක්ක. ඔයගලන්ට මම ඒක පෙන්නන්නම්. ඉතින් ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ hard එක. ඉතින් hard එක set කරලා තමයි තියෙන්නේ. hard එක වැඩ කරනවා. RAM එකත් ගහලා තියෙන්නේ. ඉතින් අපි මේක මේ විදිහට set කරාම මෙතන hard එකේ නේ ප්‍රශ්නේ තියෙන්නේ. මම මේ hard එක PC එකටත් ගහලා බලුවා. දැන් මේ විදිහට ඒක high කරගත්තා. ආයි මෙතන ආවට පස්සේ අපිට boot menu එකේ කිසි දෙයක් බලා ගන්න නැහැ. අපි දැන් මෙතනින් exit වෙමු. ඉතින් මෙන්න මේ විදිහට black screen එකක් ආවා. මේකේ enter බලන්න ඕන කීයක් එවත් එන්නේ එකම විදිහට. ඉතින් අපි මේක off කරලා USB එකක් ගහලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට තියෙන USB එක මම මේකට Windows 10 boot කරලා තියෙනවා. ඉතින් මම පෙන් එක ගහගත්තා. අපි ආයි ඕපන් කරලා F12 බලන්න. boot menu එකෙන් මට අමුතු වුණා. ඉතින් boot menu එකෙන් අපි F12 තමයි බලන්න ඕනේ. හරි ගියේ නේ. අපි ආයෙ පාරක් ඔෆ් කරලා බලමු. අමතක වුණා. මෙතන ඕකේ ගියාට පස්සේ අපිට boot menu එක එනවා කියලා අමතක වුණා. ඉතින් මම මෙතන USB එක ගහලා තියෙනවට පේනවද දැන්? මෙතන මේ USB එක ගහලා තියෙනවා. ඒකට මෙතන අපිට USB එකවත් බලා ගන්න නැහැ. ඉතින් මේකට ගන්න තියෙන පොඩිම පොඩි දෙයක්. ඉතින් මේ විදිහට ආයෙ අපි මේක ඕෆ් කරගමු. ආයි ඔන් කරගන්න. ඉතින් මේක ඔන් වෙනකන් F2 බලන්න. ඉතින් මොන විදිහේ ඉන්ටර්ෆේස් එකකට අපි එනවා. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් boot කියලා. ඉතින් සාමාන්‍ය Windows install කරන විදිහට තමයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට මෙතන hard එක පෙන්නනවා. ඉතින් මෙතන USB එකක් පෙන්වන්නෙත් නැහැ. අපි මෙතනට information වලට ආවට පස්සේ පෙන්නනවා. hard model එක පෙන්න model name. hard එකේ model number එක පෙන්නනවා. ඒ වුණාට මේක run වෙන්නේ නැහැ. කියන්නේ hard එක එන්නේ නැහැ. අඩුතරේ මෙතන දැන් අපිට pin එක බලා ගන්නත් නැහැ. මේවා දෙකන් ඉස්සෙල්ලා boot menu එකේ
හાඩ් එක තිබ්බේ නැහැ. ඉතින් ඔයා මෙතනට එන්න කලින් ඔයාට බූට් මෙනු එකේ එන්නේ නැත්තම් ඔයා මෙතන යන්න ඕනේ මේන් කියන එකට. මේන් කියන එකට ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන් F12 boot menu කියලා එක disable වෙලා තියෙනවා. ඉතින් ඔයා මේක on කරගන්න ඕනේ. ඉතින් මෙතන ඔයාට boot menu එක එන්නේ නැත්නම් තමයි මේක on කරගන්න ඕනේ. දැන් මට එහෙම අවශ්‍යතාවයක් නැති හින්දා මම යනවා boot වලට ගිහිල්ලා මෙතන තියෙනවා boot mod කියලා. ඉතින් මෙන්න මේකට ගිහිල්ලා මෙන්න මේ යට තියෙන mod එකට ඕනේ දාගන්න. ඔයාලට පේනද මේ උඩ තියෙන එක? මම zoom කරලා පෙන්නන්න. ඉතින් ඔයා දාගන්න ඕනේ මෙන්න මේක. දැන් මේ ප්‍රශ්නේ තියෙද්දි තිබ්බේ මෙන්න මේ මොඩ් එකේ. ඔයා දාගන්න ඕනේ මෙන්න මේ මොඩ් එකට. ඒක දීලා enter ඔබන්න. ඊට මේ විදිහට මෙසේජ් එකක් එනවා. ඒකත් okay දෙන්න. ඊට පස්සේ මෙතන බලන්න පුළුවන් මේවා අපිට වෙනස් කරන්න බෑ දැන්. දැන් මෙතන F10 ඔබලා මේක save කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ඔන්න වුණා. ඉතින් මේ දැන් රන් වෙන්නේ පෙන් එකෙන් නෙවෙයි hard එකෙන්. ඉතින් hard එකේ තියෙන Windows වලට damage වෙලා මම කලින් මගේ ලැප් එකට ගහලා බලද්දිත් ඔන්න උන්නේ. හැබැයි මෙන්න මේක ආවෙත් නැහැ ඉස්සෙල්. ඉතින් දැන් අපිට මෙතන හදාගන්න පුළුවන් Windows ගහලා ආයෙ ලැප් එක පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වෙට. ඉතින් මෙතන repair කියලා වෙන්න තිබුණා. මේක repair කරන්න බැරි තත්ත්වෙට Windows වලට damage වෙලා තියෙනවා. ඉතින් ඔන්නෝම තමයි එන්නේ Windows repair කරන්න වෙන්නේ. ඉතින් දැන් අපිට Windows repair කරගන්න පුළුවන් වේද බලමු. දැන් අපි USB එකත් ඇඩ් කරයිද කියලා බලමු අපි කරපු වැඩේ. ඉතින් දැන් අපි මේක restart දෙමු. restart දීලා ඔබන්න ඕනේ F2 එක. අර මම ඉස්සෙල්ලා කිව්වනේ ඒක on කරගන්න කියලා. මට ඒක on කරගන්න බැරි වුණා. දැන් ඉතින් F2 තමයි ඔබන්න ඕනේ. ඉතින් F2 එපරවස මෙන්න මේ විදිහට ආයි යනවා. ඉතින් අපිට මෙන්න මෙතන බලන්න පුළුවන් USB hard කියලා තියෙනවා. නමත් එක අපිට මෙතන ඉස්සෙල්ලා බලා ගන්න උනේ නෑ. මෙතන USB එකක් තියෙයි කියලා. ඉතින් දැන් අපි මේ USB කියන එක මුල් තැනට ගන්නවා. ඒ කියන්නේ මේක මුලින්ම boot වෙන්න ඕනේ USB එක කියලා. ඉතින් එතනට ඔබන්නේ කියන්නේ F5 F6 ඔබන්න ඕනේ උඩට යන්න. ඉතින් ඔන්න විදිහට උඩට ගෙනල්ලා ආයෙ දෙන්න ඕනේ F10. හරි ඉතින් ඕන්න දැන් පෙන් එකෙන් boot වෙනවා. ඉතින් ඔයාලට සමහර විට මේ වගේක් එන්නේ නැති වෙන්න පුළුවන්. කෙලින්ම Windows logo එක ඇවිල්ලා පෙන් එක boot වෙන්න පුළුවන්. මෙහෙම එන්න හේතුව තමයි මම මේ පෙන් එකට setup කරලා තියෙනවා 64 bit එකයි 32 bit එකයි. ඒ කියන්නේ RAM එක මදි, performance මදි PC වලට මේ 32 bit එක හොඳයි. සාමාන්‍යයෙන් මම දැන් මේ ලැප් එකේ i5 processor එකක් තමයි තියෙන්නේ. හින්දා i5 processor එකකුත් එක්ක 4GB RAM එකක් තමයි තියෙන්නේ. දැන් ඔයා දෙක්කද මේක දැන් රන් උනේ 64 bit. ඉතින් ඔයාලට කැමති නම් 32 bit දාගන්න පුළුවන්. 32 bit දාතොත් සමහරක් software support කරන්නේ නැහැ ඔයාගේ PC එකට. ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් ආයේ Windows install කරලා ආයෙ අලුතෙන් ගත්ත ලැප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා දැනගන්න ඕන ඔයාගේ data තියෙන partition එක format කරන්න යන්න එපා. මෙතෙන්දී C එක විතරක් format කරන්න. එතකොට ඔයාලට data ලබා ගන්න පුළුවන්. හැබැයි software ඒව නැති වෙනවා.
හරි ඉතින් ඔයා මෙන්න මෙතන accept button එක දෙන්න ඕනේ. මේ සාමාන්‍ය Windows install කරන විදිහට තමයි upgrade Windows කියන එකකින් මේක අප්ඩේට් කරගන්න පුළුවන් විදිහ. ඉතින් මෙන්න මෙතනට ආවට පස්සේ මට හිතාගන්න බෑ Windows තියෙන්නේ මොකද කියලා. සමහරක් වෙලාවට හිතන මේ උඩම තියෙන එක වෙන්නත් ඇති කියලා. ඉතින් මේ උඩ system කියලා තියෙන එක නෙමෙයි Windows තියෙන්නේ. මෙන්න මේ තුනෙන් මටත් හිතාගන්න බෑ මෙතන දැන් කොහොම හරි එක partition එකක් free තිබ්බයි කියලා මතකයි. ඉතින් මෙන්න මේ partition එකට මම දැන් මේ අලුතෙන් Windows 10 install කරන්න ඕනේ. ඉතින් අපි මේ විදිහට මේ partition එක format කරගමු. ඊපස්සේ මෙන්න මෙතන next කියන බටන් එක දෙන්න. ඉතින් මෙන්න මේ process එකට ටිකක් වෙලා යනවා. ඉතින් මම මේ වීඩියෝ එක වේගෙන් යවන්නම් මේ ටික. ඉතින් මෙන්න මේ restart වෙන එක ඇතුළත restart වඩා පස්සේ ඔයා මතක තියාගන්න ඕනේ ඔයා high කරපු pen එක ගලවන්න. නැත්නම් මොකද ආයෙ restart වෙන පස්සේ run වෙන්නේ pen එකෙන් හින්දා. ඉතින් මෙතනදී මේක off වුණ හින්දා මම දැන් මෙතනදී pen එක ගලවනවා. ඉතින් මම මෙන්න මේ විදිහට pen එක ගලවලා තියෙන්නේ. මේවට බලන්න පුළුවන් Windows 2ක් තියෙනවා. ඒ යට තිබ්බේ ඉස්සෙල්ලාට වැඩ කරපු Windows එක. අපේනත් මේකේ size එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ drivers තාම update වෙලා නැහැ. ඉතින් මම මේක internet එකට connect කරලා පස්සේ drivers auto update වෙනවා. Your keyboard is set to US. Want to stick with that? ඉතින් ඔයාලට පේනදී දැන් මේකේ මේ ස්පීකර් වැඩ කරනවා දැන් ආයි ඉස්සෙල්ලා වැඩ කරගෙන එතකොට දැන් ආයි වැඩ කරනවා. ඉතින් මෙතන අපිට කීබෝඩ් එකේ mouse එක පාවිච්චි කරන්න නැතුව කරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මේ විදිහට කීබෝඩ් එකට US keyboard layout එක තමයි දෙන්නේ. Do you also type with another keyboard layout? Now let's get you connected to a network. That way you can get updates, apps, and cat videos as soon as possible. ඉතින් මෙතනදී කියන අපිට network එකට How connect about the first one on the list? Want to use that one? මෙතනදී කියන අපිට network එකට connect වෙන්න කියලා. ඉතින් ඔයාලා නැති මේ Windows 10 install කරන්නේ අපිට හින්දා මේක skip කරන්න පුළුවන්. හැබැයි මේක Windows 11 නම් අපිට මේක skip කරන්න බෑ. ඉතින් අපි මෙතන දැන් I don't have internet කියලා දීලා Just so you know, connecting to a network now can save you some time later. If you want to get that out of the way, choose yes. Type what you want to name your account. ඉතින් මම දැන් මෙතන දෙන්න යන්නේ මගේ නම නෙමෙයි මේ ලැප් එකේ අයිතිකාරය නම කියන මගේ යාළුවෙක් ඉන්න තමයි මේ ලැප් එක. ඉතින් එයාගේ නම තමයි මම මෙතන දෙන්නේ. මම මේ විදිහට නම දීලා මෙතන next දෙනවා. password එකක් දෙන්නේ නැහැ. මොකද මේකේ keyboard එක වැඩ කරන්නේ නැහැ නේ. ඉතින් password එකක් දෙන්න යන්නේ. These are the settings Microsoft recommends. Go ahead and review them and select accept when you're ready. ඉතින් අපිට මෙතන කියලා දෙනවා ටිකක් වෙලා යයි කියලා. මෙන්න මේ වගේ පවර් කට් එකක් වුණොත් තමයි මාර සීන් එක වෙන්නේ. මොකද මේ ලැප් එකේ බැටරි වැඩ කරන්නේත් නැහැ.
ෆයිනලි ඔන්න උනා. ඉතින් මේ එජ් එකෙන් මෙසේජ් එකක් එනවා මේක ඉතින් පාවිච්චි කරන්න අපි මෙතන මයිල් වලට ගිහිල්ලා බලමු කොහොමද කියලා මම ඉන්ස්ටෝල් කරපු එක. අපිට ඩේටා ටික නම් බලා ගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ ඩේටා ටික ටික මේ තියෙන්නේ Windows තිබ් එකද. ඉතින් Windows තිබ් එක මේ තියෙන්නේ දැන් මම ඉන්ස්ටෝල් කරපු. කොහරි මේක කැඩෙන්න කලින් කොහොම එක පාටිෂන් එක ෆ්‍රී තිබිලා තියෙනවා. ඉතින් මේ පාටිෂන් එක තමයි දෙන්නේ. දැන් ඉතින් මේකේ තියෙන අවශ්‍ය වර්ගන පස්සේ මේක ෆෝමැට් කරලා දාන්න පුළුවන්. ඉතින් මම මේ අද ගෙන ආපු වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න. ඉතින් මේ වීඩියෝ එක like එකක් දාන්න. තව කවුරු යාළුවෙක්ට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක හදාගන්න මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන්න. අදට ගියා. එහෙනම් goodbye.